Good morning. දන්නවනේ කොහෙද ඉන්නේ කියලා. අද ඉන්නේ සමන්දේ හාමුදුරන්ගේ අඩවියේ. අපි උදේ 5:00 වගේ නුවරින් පිටත් උනේ. රත්නපුර හරහා කුරුවිටට ඇවිල්ලා පලාබද්දල රජමාවත ඔස්සේ සිරිපා කරුණා කරන ගමන් ඉන්නේ. දැනට අපි පඩි 1800ක් වගේ ඇවිල්ලා තියෙන්නේ. අවාරි සිරිපා කරුණාව කියන්නේ ඉතින් සෝබාදහම විඳින කෙනෙකුට මනස්කාන්ත දසුන් පෙලක් විඳගෙන බුදුන්ගේ සිරිපා කරුණා කරන්න හොඳම පාරක්. ඉතින් මේ පාරේ පඩි 11,000 ගානක් තියෙනවා කියලා සඳහන් වුණා. මට හරියට මතක නැහැ. දල වශයෙන් කිලෝමීටර් 12ක් වගේ. එතකොට හැටන්නල්ල තන්නිය පාරෙන් එනවා වගේ දෙගුණයක් දුර තියෙනවා මං හිතන විදිහට. මොකද හැටන්නල්ල තන්නිය පාරේ තියෙන කිලෝමීටර් 6ක් වගේ. මේක කිලෝමීටර් 12ක් තියෙනවා. ඉතින් අපි උදේ නගින්න පටන් ගන්නකොට 10:00ට වගේ. දැන් පවනල්ල පහු කරගෙන උඩට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉස්සන ඩීඑල්ඩියක් නම් තියෙනවා. අස්සන පහුයි. අපි යන් හිමින් සිරිපා පහස ලබන්නේ. සිරිපා කඳු මුදුනට යන්ද හාද බෙයිද අපි දැන් මේ ඛණ්ඩ තැනක් හොයන්නේ. ඛණ්ඩ තැනක් හොයන්නේ කියන්නේ මේ කොහෙවත් වාඩි වෙන්න බෑ. වතුර ගලන් එනවා. දැන් නම් චුට්ටක් අඩුයි. කූණ්ඩල්ලෝ එක මේ කුච්චරන්න බෑ. දෙමෙන් නැති තැනක් බැලුවේ. දැන් නම් වැස්ස ටික අඩු හින්දා මේ පඩිය කිනගෙන කණ්ඩ කියලා බැලුවේ. කෑම කාලා පොඩි රෙස්ට් එකක් අරගෙන හිමින් නගිනවා. අද හාඩියා මල තැන්නේ හරි ගල්වන් ගෙඩිය හරි නතර වෙලා හෙට උදේ මළුවට යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු කාලගුණ තත්ත්වයේ හැමදේම එක්ක අන්න මේ හැමතැනම පාසි වන්දනා නඩ නැති නිසා කැලිකසල නෑ. තනිකර කොළ පාට ලෝකයක්. අපි කෑවා උදේට. ආයෙත් ගමන පටන් ගත්තා. රූස්ස ගස් කොළන් ටිකක් මැද්දෙන් උඩට නැගගෙන එන ගම ඇස්සන ටිකක් අඩු කරා. ඇව්වොත් නම් ලොකු දෙයක්. මොකද කැමරාවවත් එළියට ගන්න විදිහක් නැහැ. හොඳටම වැස්සේ. හැබැයි DL නම් තියෙනවා හැමතැනම. හිතුවතර ලස්සන. අපි බලමුට ගිහලා
දැන් අපි පඩි 2000ක් විතර ඇවිල්ලා ඉන්නේ. කොකටිය කන්දේ ඉන්නේ. ආයෙත් ඇස්ස පටන් ගන්නවා කියන්නේ. මං හිතන විදිහට මේ රජමාවතේ තමා මේ සිරිපා කරුණා කරන මාර්ගවල වැඩිම පඩි ගණනක් තියෙන මාර්ගය. මොකද සඳකල තැන්න පාරත් කැලේ මැද්දෙන් ඉවෙන්නේ. දෙහෙන කන්ද මුක්කුවත්ත පාරත් කැලේ මැද්දෙන් ඇවිල්ලා පඩි පෙරළට සම්බන්ධ වෙන්නේ. එතකොට මාලිගොඩ පාරත් එහෙමයි. හැටනල්ල තන්නිය පාර එකේ කිලෝමීටර් 6ක් වගේ දුරක් තියෙන්නේ. මේ වගේ දෙගුණයක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. වැඩිම පඩි ගන්නක් තියෙන මාර්ගේ. උන 2100යි. තව එහෙම අවාරේ කවුරු හරි එනවා නම් මේ පරිසරය සංවේදී පරිසර කලාපයක්. ඒකින්ද මේක ආරක්ෂා කරන්න වග බලා ගන්න හැමෝම මේ සුන්දරත්වය. මොකද මේක අපේ රටට වටිනා සෑහෙන ලොකු සම්පතක්. පාරිසරික වටිනාකම කියලා නිම කරන්න බෑ. මේකේ සමනල රක්ෂිතයට විතරක් උරුමකම් කියන ගස්වැල් සත්තු බොහොමයක් ඉන්නවා. ඉස්සරහදී කියන්නම් මම විස්තර. ඉතින් අපේ රටේ ගොඩක් මිනිස්සු මේ වගේ වටිනාකම දන්නේ නැහැ. සැබෑ බෞද්ධයෙක් නම් මේ වැත්තරම ආරක්ෂා කරන්න ඕන. ටොපි කොලයක්වත් දාන්න එපා මේ වගේ. එකම ඉල්ලීම මේක තමයි. මේ සුන්දරත්වය ඇත්තටම ඉතින් තව ටික දවසකින් නැති මාස දෙකක් වගේ යනකොට. මොකද අපේ රටේ බහුතරයක් මිනිස්සු මේ වගේ වටිනාකමක් ගැන ලොකු එහෙම දැනීමක් නෑ. මං තන විදිහට එක්කෝ කෙච්චර ගණන් ගන්නෑ. අපි බලමු. ටිකක් වාඩිලා ගියා නම් හොඳයි වගේ. එතන වාඩි වෙන්න පුළුවන්. බලන්න දියල් කීයක් කටනවද කියලා. මෙන්න ඔය ටිකක් පහු කරගෙන අපි යන් ඉස්සරහට. දැන් 12ට විතර ඇති. ඇස්සයි චුට්ටක් වැඩි කරා. රැස්ස මැදි ඔන්න අපි ඉහළට යනවා. ඔන්න අපි ලිහිණි හෙළ ගාවට ආවා. දන්නවා ඉතින් හැමෝම ලිහිණියක් අය කතන්දරේ. ඔන්න අපි දැන් කටුකිතුල වංගුවේ. මෙතන පොඩි රෙස්ට් එකක් අරගෙන යන්න ඕනේ. අපි ටිකක් හෙමින් තමයි ගමන් කරන්නේ.
මොකද මේ බර වැඩි බැක්පැක් එක. මොකද මේ අර වාරෙට කිහිල්ලා නැගලා බහින්න වගේ නෙමෙයිනේ. අපි ඉතින් කඳවුරු බඳින්න බලාගෙන ටෙන්ට් එකයි වියන පිහන බඩු ටිකයි රැට නිදා ගන්න ඕන සීට් තනම් මනං රෙදි සියලුම දේත් දාගෙන තමයි යන්නේ. ඉතින් ටිකක් කෙමින් තමයි යන්නේ. දැනට අපි පඩි 4000ක් කිට්ටු වගේ නැගලා තියෙනවා. මේ හරිය මේ තියෙන 3400යි. මේ හරිය බහුලව තියෙනවා රන්දෝතලු කියලා කියනවා, රද්දෝතලු කියලා කියනවා. හැබැයි මේ රන්දෝතලු මේ සමනල රක්ෂිතයට පමණක් ආවේනික ශාකයක් මන් දන්න විදිහට. ඉතින් පමණක් බැතිමත්තු භක්තිය වැඩිකමට කියලා කියන්නේ. ඉතින් එම කපාගෙන ගිහිල්ලා බුදුමියන්ට පූජා කරනවා. ඒත් ඒක මහා වැරදි වැඩක්. මොකද මේවා මේ ශ්‍රීපාද අඩවියට විතරක් උරුමකම් කියන, අපේ රටට විතරක් උරුමකම් කියන වටිනා ශාක මේවා අපි රැක ගන්න ඕනේ. ඉතින් අපි යන් කෙමින් ඉස්සරහට ලස්සන චුට්ටක් පෑවුවා. පියා එතන චුට්ටක් වාඩි වුණාය. බලන්න අර පැත්ත වීව් එක. ඒ පැත්තට නම් ඉරව්වත් වැටෙනවා. හවස් වෙනකනුත් පෑවුවොත් හොඳයි. තෙමි යනකොට ටිකක් වෙලා යනවා. අන්න වලි කුකුලේ පහළට බහිනවා පේනවා ටික ටික. කිකිලියක් කුකුලෙක් නෙමෙයි. අන්න අර ගහ කඩා වැටලා දින්නේ අර. අතන තියෙනවා ලස්සන මාව ගහක් දැක්කද? අවාරෙට ඉතින් මල් තමයි. වාරෙට වගේම අවාරෙටත් ඇවිල්ලා බලන්න මේ ලස්සන. හැබැයි මේ පරිසර පද්ධති විනාශ කරන්න එපා කියලා තමයි හැම වෙලාවකම කියන්න තියෙන්නේ. මොකද නකල්ස්, සිංහරාජ, එතකොට හෝටන් තැන්න, සමනල රක්ෂිතය, ඔය වගේ සංරක්ෂිත වනාන්තර හින්දා තමයි අපිට හුස්ම ගන්න මේවා වෙනහළු වගේ අපට හුස්ම දෙන්නේ. අන්න පේනවද නකල්ස් වල වගේ අන්න පාට ගස් නැද්දෙන් දිය ඇලි ගොඩ මතනම දිය ඇලි. මේ සමනල රක්ෂිතය 1940 ඔක්තෝබර් 25 තමයි රක්ෂිතයක් විදිහට නම් කරන්නේ. මට මතක විදිහට හෙක්ටාර 22379ක් වගේ. ඊට පස්සේ 2007
ආය හෙක්ටයාර 12,979ක් එකතු කරනවා මේ රක්ෂිතයට. ඊට පස්සේ 2010 තමා මේක යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් විදිහට නම් කරන්නේ. එහෙම කරලා තමා අපිට මේ රක්ෂිතය මේ තරම් ලස්සනට තාමත් අදටත් බලාගන්න ඉඩ සලස්සලා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගේ ආරක්ෂා කරගෙන යන්නේ. ඉතින් මේකට යන වාරි අවාරි කියලානේ යන හැමෝගෙම වගකීමක් තමයි මේකට පුංචිවත් හානියක් නොකර ආපහු යන එකයි. ඉතින් අපිත් මේ කද්දමලු බැඳගෙන එන කිසිම දෙයක් හෙල්පෙනිත් එක තරම් දෙයක්වත් ඉතුරු කරලා යන්නේ අරගෙන යන්නෙත් නෑ මේ රක්ෂිතයට අයිති දේවල්. ඉතින් අපි හෙමින් යගිමු. මෙන්න මෙතන ලස්සන view එකක් තියෙනවා. දැන් අර උස්සට වැටිලා තිබ්බ ගස් අඩුයි. දැන් කුරු ගස් තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට මේ සමනල රක්ෂිතේ ගස් වර්ග ශාක 750ක් වගේ වාර්තා වෙනවා. ඒකෙන් 300ක්ම ආවෙනික ශාක කියලා තමයි කියන්නේ. ඒ වගේම ඔය කූණලු එතකොට නෙළු වගේ මල් වර්ගත් පිපෙන පොඩි පැලෑටි සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඔය නෙළු විශේෂ ලංකාවේ මට මතක විදියට 35ක් වගේ තියෙනවා. ඒ නෙළු විශේෂ 35න් 18ක් වගේ මේ සමනල රක්ෂිතේ වාර්තා වෙනවා. ඉතින් මේ වගේ හොඳම ලස්සන සුන්දරත්වයේ මල් පිපිලා රළු දාලා බලන්න නම් අවාරෙම එන්න ඕනේ. කොඩිය මෙන්න අර කළු ගඟ කියලා ගහලා තියෙන දන. ඒ වුණාට මේක කළු ගඟේ ආරම්භය නෙමෙයි. මේ ගහලා තිබ්බට පමණක් අය හිතනවා ඉතින් මේ කළු ගඟේ ආරම්භය කියලා. ඒත් එහෙම නෙමෙයි. මෙහෙන් එන වතුර පාරක් වේ. අපි දැන් පඩි 5200 වගේ ඉන්නේ. වලි කුකුලෙක් හම්බුණානේ. වලි කුකුලත් එක්ක ඉතින් ඔය පොඩි කයියක් දාගෙන ඉඳලා ආයෙ චුට්ටක් පාරක් වුණා ඉතින්ද. ඇස්සක් ආයෙ මෝදු වෙනවා ටික. රැ වෙනකොට නම් දෙයි වගේ ඇස්ස හොඳට. පේනවද ළමයි? කාලා දාලා ගිහිල්ලා මේ
ඔන්න ගජමන්සලට එනකොටම ආයෙ ධාරා අනිපාත වර්ෂාවක්. මේ ගජමන්සල කියනකොට මතක් වුණේ මේ ශ්‍රීපාද රක්ෂිතයේත් අලි රංචු ගානක් හිටපු රක්ෂිතයක් තමයි මේක. ඒත් දැන් අවසානට ඉතුරු වෙලා ඉන්නේ අලි දෙන්නෙක් විතරයි කියනවා. ඔයාලට මතක ඇති මේ ළඟදිත් දැන් සතියකට විතර කලින් සාහසික ලෙස කවුඩුල්ල වැව් යටිපත්තේදී අලියෙක්ව මරා දානවා. එතකොට මේ සමල රක්ෂිතේ හිටපු අලිත් ටික වඳ වෙලා ගිහිල්ලා දැන් දෙන්නෙක් විතරක් ඉන්නවා කියනවා. මේ දෙන්නත් මහ ලොකු කාලයක් ඉන්න එකක් නෑ. මොකද මේ දෙන්නම පිරිමි සත්තුලු. එතකොට මේ අපිට හෝටන් තැන්නෙන් අලි සදහට මතුරු දහන් වුණා වගේ තව කාලයක් යනකොට මේ සමල්ල රක්ෂිතෙත් අලි සදහට මතුරු දහන් වෙලා යයි. එහෙම නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි යම් රස්කමැද්දේ ඉස්සරහට දැන් නම් එන්න මීදුම වැඩි වෙනවා. අපි ගෙත්තම් පානේ දැන් නම් තේ එකක් බීවනම් හොඳයි වගේ. දැක්කද මගේ නම තියෙනවා මේ කවුද මේ බලන්න. සුනිලුත් ඉන්නවා. අයිරින් කවුද අයිරින් ගඟ ඉහළට යාම තහනම්. ගෙත්තම් පානට ආවා. මහන්සි ටික මේකක් දීලා ඉතුරු ටික යන්න කියලා තමයි හිතන් ඉන්නේ. දැන් නම් මීදුම වැහිලා තියෙන්නේ සෑහෙන්න. ඒකක් දීලා ඉවර වෙනකොටම හයිය වහින්න පටන් ගත්තා. ඊට පස්සේ වැහිපොදේ මාවා. දැන් අපි ඉන්නවා ධර්මරාජගල. අහලා තියෙනවද මේ ධර්මරාජගලේ පඩි ගණන් කරන්න බෑ කියලා කතාවක් තියෙනවා. ඒක නයි ඉතින් බොරුවක් වෙන්නේ නැති. මොකද මාක් කරගෙන ගියොත් ඉතින් ගණන් කරන්න පුළුවන් නේ. ගණන් කරන්න බෑ කියලා කියන්නේ ගණන් කරාට හැමෝටම වරදිනවලු ගාන. ඒක නිකන් අර පට බැඳිච්ච කතාවක්. අපි යන් ධර්මරාජගල දිගේ සිරිපා මුදුනට. මම දැක්ක මේ පෝස්ට් එක තියෙනවා. කීයද 98ක් දෙවෙත් තියෙනවා කියලා. ආයේ මාස ගානකට නාන්න ඕනේ. ඇති වෙන්න නාලා ඉන්නේ අද.
ධර්මරාජ කියලා තාපසයෙක් හිටියලු. එයා තමයි මේ පඩි නෙළුවා කියලා කියන්නේ. නුවටයිනේ. නෑ මං ගණන් කරේ නෑ මං දැක්ක තියෙනවා යමු. මොකක් හරි. යාළුවෝ සිත් එක්ක ඉන්නවා. ඔන්න අපි සීත ගංගුලත් පහු කරගෙන යනවා උඩට.
දැන් නම් සම්පූර්ණයෙන් මීදුමේ වැහිලා තියෙන්නේ. ඔන්න අපි හැරමිටි පානටත් ආවා. දාර වැස්සකට අහුවෙලා ඉන්නේ. කොම්මම යනවා උඩටම. තියෙන හැරමිටි පාන අම්බලම මේක ආපනශාලාව. අපි ඒකට බායි කියලා ඉස්සරහට යනවා. කුරුවිටින් එන පාර මේ පැත්තේ. අපි ආයේ මේ රත්නපුර පාරේ. දැන් යන්නේ මේ පැත්තට. ගල්වංගෙඩිය. ප්ලාස්ටික් බෝතලයක් නම් තියෙනවා වංගෙඩි. වාර කාලෙට හතිසයින් කාර්ය බහුල වෙන රජයේ රෝහල පොලිස් මුරපොල ටිකත් පහු කරගෙන පියන් හිමීමට ඉස්සරහට ඔන්න මකර තොරණින් ඇතුල් වුණා අපි. බලන්න මීදුම මැද්ද. මේක තනිකර ඉතින් දිව්‍ය ලෝකයක් තමයි.
නිකන් නෙවෙයි කියන්නේ. අවාරයට තමා දෙව් බඹුන් එන්නේ සිරිපා වන්දනා කරන්න කියලා. කෝච්චියක් යනවා. මොර්නිං හැමෝටම. ඔන්න අපි ඊයේ නිදාගත්ත ඔය අපි හාගත්ත කූඩාරමයි බඩු ටිකයි ඔක්කොම ටික හාඩියා මලතෙන්න හම්බලමේ තියලා සුදුවතින් සැරසිලා අපි උඩමළුව වෙත යන්න තමයි හැදේ. ආයෙත් වැස්සක් කඩාපාත් වුණා. ඊට පස්සේ ආයෙ ජැකට් ටිකක් දාගත්තා. උඩට ගිහිල්ලා ජැකට් ටික ගලවලා මළුව පැත්තට යනවා. ඊයේ රෑ එළි වෙනකම්ම අයියෙන් වැස්සා. නිදා ගන්න නම් උන්නේ. උලංගයි වැස්සේ මේ තකරන් වල සද්දේ අම්බලමේ. ඉතින් මේ දෙන කිරලා උනත බය හොදගෙන තේ එකක් පීලා මගදී කණ්ඩෝයි පොඩි බිස්කට් පැකට් එකක් දෙකකුත් අරගෙන බට්ටි ඔක්කොම හානිය වල තැන්නේ තියලා යනවා මේ. යා මකට ගිහින් හම්බෙව. මකට ගිහින් නෙමෙයි උඩට ගිහිල්ලා. ඔන්න එහලා ගලෝගාවට ආවා. වට උලඟක් තියෙන්නේ කියන දෙයක් නම් ඇහෙන්නේ නැතුව ඇති. සන්රයිස් එක නම් බහා ගන්න වෙන පාටක් නැහැ ඉතින්. ඒසේ බලන්න වෙන්නේ නැහැ.
ඔන්න අපි හුළං කපුල්ල ළඟට ආවා. බලන්න චූටි චූටි ලස්සන මල්. කහ පාට දම් පාට. ටියන් ඉහළට ඉහළට. කිසිම දෙයක් පේන්නේ නැහැ. කයටි රිංගලා. ඕ බටුනා. ලස්සන දහන්න එපා. ඇවිල්ල බලන්න. පිස්සු යදෙයි. $12ක් නේ.